හැලෝ හැමෝටම ඉතින් අද දිශාන YouTube channel එකට අපි යාළුවෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් අපේ යාළුවෝ හැමෝටම මේ නතල සුබ නතලක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනාත් කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ මේ අද එකතු වෙලා ඉන්නේ අපේ ක්‍රිස්මස් ස්පෙෂල් මූවි එකේ සම්පූර්ණ කතාව බලන්න. ඇත්තටම ඉතින් මේකත් ඇවිල්ලා තවත් සුපිරිම හොරර් ත්‍රිලර් කැටගරි වලට අයත් වෙන සුපිරිම මූවි එකක්. මේකේ නම තමයි P2 කියන්නේ. එහෙනම් ඉතින් තවත් කතා වුණේ නෑනේ. දැන් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ යාළුවෝ හැමෝටම මේ වීඩියෝ එකේ අවසානයේ වෙනකම්ම රැඳිලා ඉන්න කියනවා. එහෙනම් ඉතින් අපි කෙලින්ම යමු අපේ අද වීඩියෝ එකට. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. අද කතාව පටන් ගනිද්දිම අපිට පෙන්වන්නේ පාකින් ගරාජ් එකක නවතර තියෙන කාර් එකක ඩිකි එක ඇතුලේ හිර වෙලා ඉඳලා තියෙන ගෑනු කෙනෙක් ඒ ඩිකි එකේ ලොක් එක කඩලා කෑ ගහගෙන එළියට එන සිදුවීමක්. ඇත්තටම ඉතින් ඔන්න ඔතනින් තමයි අපේ අද කතාව හරියටම ස්ටාර්ට් වෙන්නේ. කොහමද ඊළඟට දැන් අපිට පෙන්වන්නේ නත්තල් දවසේ රාත් ඔෆිස් එකේ හදිසි වැඩ වගේක් කරන්න හිර වෙලා ඉන්න අපේ අද කතාවේ මේන්ම කැරක්ටර් එක වෙන ඇන්ජලාව. ඇත්තටම ඉතින් මේ වෙලාවෙදී ඔෆිස් එකේ ගොඩක් අය වේලාසනින් ඒගොල්ලන්ගේ ගෙවල් වල ගිහින් තිබ්බත් ඇන්ජලාගේ හදිසි වැඩ වගේකුත් සම්පූර්ණ කරලම ගෙදර යන්නම තමයි මෙහෙම ඉන්නේ. ඒත් ඔය වෙලාවේදී ඇන්ජලාගේ යාළුවෙක් ඇවිත් එයාට යාගේ වැඩ ටික ඉක්මනටම ඉවර කරගන්න උදව් කරන්න හැදුවත් ඇන්ජලා යාට කියන්නේ ඒකට කමන්නේ මට මේක තනියම කරගන්න පුළුවන්. ගෙදර අය ඔය යනකම් බලන් ඉන්න නිසා ආදෙන් යන්න කියලා. ඊට පස්සේ ඉතින් ඇන්ජලාගේ යාළුවාත් හරි එහෙනම් සුබ නත්තලක් කියලා ඇන්ජලාට කියාගෙන මෙහෙන් යනවා. ඊළඟට ටිකකින් ජිම් කියලා තවත් එක පුද්ගලයෙක් එනවා ඇන්ජලාව හම්බ වෙන්න. හැබැයි ඇත්තටම එයා නම් ඇන්ජලාව හම්බ වෙන්නේ නැහැ ඇන්ජලාගෙන් සමාව ගන්න. ඒ කියන්නේ කලින් දවසක රෑ මෙහි තිබ්බ පාටි එකකට පස්සේ එයාට හොඳටම වැඩි වෙලා එයා ඇන්ජලාට කරදර කරන්න හදලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ නොතේරුණා දැන් එයාට හොඳටම තේරෙනවා එදා එයා හැසිරුණ විදිය හරිම වැරදි කියලා. ඒකත් එක්ක එයා මේ වෙලාවේදී ඇන්ජලාගෙන් ඒකට සමාව ඉල්ලනවා. ඒතොරම ඉතින් ඇන්ජලා ජිම්ට ඕක දැන් අමතක කරලා දාන්න මම ඔයාලට සමාව දුන්න කියලා කියනවා. දැන් ඉතින් මේ ජිම්ටත් ඒකට ගොඩක් සතුටුයි වගේම එයාත් ඇන්ජලාට එහෙනම් සුබ නත්තලක් කියාගෙන ගෙදර යනවා. එයාගේ පවුලේ කට්ටියත් එක්ක නත්තල සමරන්න. කොහමද ඊළඟට ඇන්ජලා තවදුරටත් එයාගේ ඒ දවසේ වැඩ ටික කරගෙන යනවා වගේම ඇන්ජලාගේ පවුලේ අයත් එයානකම් බලාගෙන ඉන්නේ නත්තල සමරන්න. විශේෂයෙන්ම ඇන්ජලාගේ අක්කාගේ ළමයි. කොහමද ඊළඟට ඇන්ජලා හරි මං ඉක්මනටම එන්නම් කියලා මේ දවසේ එයාගේ වැඩ ටික කොහමරි අවසන් කරලා ගෙදර යන්න ලෑස්ති වෙනවා. හැබැයි මේ වෙද්දි මේ බිල්ඩින් එකේ හැමෝම වගේ ඒගොල්ලන්ගේ ගෙවල් වල ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා මේකේ සිකියුරිටි කෙනෙක් විදියට ඉන්න කාල් එක්කම ඇන්ජලා පහලට ඇවිත් ආයේ ඊළඟ ලිෆ්ට් එකෙන් පහලට යනවා පාකින් ගරාජ් එකෙන් එයාගේ කාර් එක ගන්න. හැබැයි එහෙම පාකින් ගරාජ් එකට යන්න කලින් ඇන්ජලා ආයේ එයාගේ අක්කට කෝල් එකක් කරන් කියනවා මම දැන් මේ පාකින් ගරාජ් එකට යන ගමනේ ඉන්නේ. තව විනාඩි 25කින් වගේ මට ගෙදර එන්න පුළුවන් කියලා. ඒත් ඉතින් මේ ලිෆ්ට් එක පාකින් ගරාජ් එකට එද්දිම ෆෝන් එකේ සිග්නල් කට් වෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ හරියට සිග්නල් නැහැ. හැබැයි ඇන්ජලා එක ලොකුවට ගණන් ගන්නේ නැතුව එයාගේ කාර් එකට නැගලා ඒක ස්ටාර්ට් කරනවා. ඒත් දැන් වැඩේ කියන්නේ මේකත් ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඇන්ජලාටත් මේ වෙන දේවල් වලට මාරම කේන්ති. ඒත් දැන් වෙන කරන්න දෙයක් නැතිකමට ඊළඟ ඇන්ජලා එයාගේ අක්කාගේ ළමයින්ට ගත්ත තෑගිත් කාර් එකේ ඩිකි එකෙන් අරගෙන ටැක්සි එකකින් හරි ගෙදර යනවා කියලා හිතාගෙන එළියට යනවා. හැබැයි දැන් වැඩේ කියන්නේ පාකින් ගරාජ් එකකිනුත් එළියට යන තැන දොර දැන් ලොක් වෙලා. ඒ නිසා එතනින් එළියට යන්නත් බෑ. ඒකත් එක්ක ඇන්ජලා මේ පාකින් ගරාජ් එකේ සිකියුරිටි ඉන්න කැබින් එකට ගිහින් එයාට කතා කරනවා ඒ දොර පොඩ්ඩක් කැරලා දෙන්න කියලා. ඒත් ඔය වෙලාවේදී එකපාරට සිකියුරිටිගේ බල්ල ඇන්ජලාගේ ඇඟට කඩන් පයින්නවත් එක්කම පස්සේ සිකියුරිටි ඇවිත් එයාගේ බල්ලව සංසුන් කරලා ඇන්ජලාගෙන් මොකද්ද ඕන උදව්ව කියලා එයාගෙන් අහනවා. එතකොට ඇන්ජලා කියනවා මගේ කාර් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒ නිසා මට ටැක්සි එකකින් හරි ගෙදර යන්නයි ඕනේ. ඒත් එලිවේටර් රූම් එකට යන දොර ලොක් කරලායි තියෙන්නේ. ඉතින් ඒ ලොක් එක පොඩ්ඩක් කැරලා දෙන්න කියලා තමයි මෙයා කියන්නේ. එතකොට මේ සිකියුරිටි ඔයාගේ කාර් එකට මොකක්ද උනේ? ඔයාගේ මෙතන නවත්තලා යද්දී ලයිට් මොනම හරි ඔන් කරලා ගියාද දන්නේ නැහැ. මොකද මෙතන වාහන නවත්තන ගොඩක් අයට අමතක වෙලා මෙතන වාහන නැවතුවට පස්සේ ලයිට් ඔෆ් නොකර ගිහින් வாகනවල බැටරි වැහලා තිබ්බා. ඉතින් සමහර විට ඔයාගේ තේදෙම වෙලා තියෙන්න පුළුවන්. මං ගාව ඉතින් වැඩිපුර බැටරි එකකුත් තියෙනවා. කැමති නම් ඒක හරහා ඔයාගේ කාර් එකේ බැටරි එක charge කරලා බලන්නත් පුළුවන්. වැඩේට යන්නේ විනාඩි 5ක් වගේ කිව්වම ඇන්ජලාත් කැමති වෙනවා. එයාගේ කාර් එකේ බැටරි එක බැහැලා නම් ඒක charge කරලා start වෙනවද කියලා බලන්න. හැබැයි ඉතින් කොයි එකටත් කියලා මේ security මෙහි දොරවල් අරින්න අවශ්‍ය key cards ටිකත් අරගෙනම තමයි එළියට එන්නේ. කොහමද ඊට පස්සේ මුලින්ම මෙයා ඇන්ජලාගේ කාර් එකේ බැටරි එක ටික charge කරලා ඒක start කරන්න උත්සාහ කරත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාර් එක කොහෙත්ම start වෙන්නේ නැහැ. ඔය හේතුවත් එක්ක මේ සිකියුරිටි ඇන්ජලාට ටැක්සි එක කරන් හරි ගෙදර යන්න එලිවේටර් රූම් එකේ දොර ඇරලා දෙන්න කටයුතු කරනවා. හැබැයි ඊට කලින් ඇන්ජලාට කියනවා මම නත්තල වෙනුවෙන් විශේෂ කෑමකුත් ඇදුවා. කැමති නම් ඒකට ඔයාලට එකතු වෙන්න පුළුවන් කියලා. මොනවා වුණත් ඔය කතාවට ඇන්ජලාත් කන්ෆියුස් වෙලා වගේ යනවා. මොකද එයාට මෙච්චර පරක් වෙලා තියෙද්දි තඳුරන්නේ නැති මිනිහෙක් මෙහෙම කතා කරන එක එයාට හරි අමුතුයි. ඒත් ඊළඟට මේ සිකියුරිටි ආයේ hina වෙලා කියනවා නෑ මං ඒ පොඩි විහිළුවක් තමයි කරේ කියලා.
ඊට පස්සේ ඉතින් ඇන්ජලා තිනා වෙලා යට මේ දොර ඇරලා දුන්නට පස්සේ මේ සිකියුරිටිටත් එන සුබ නත්තලක් කියාගෙන උඩට යනවා ටැක්සි එකක් අරන් එයාගේ අක්කලාගේ ගෙදර යන්න. කොහමද ඊළඟට ඉක්මනට මෙයාට ටැක්සි එකකුත් හොයාගන්න පුළුවන් වෙනවා වගේම ඒක මෙහෙට එනකන් ඇන්ජලා එයාගේ අක්කට ආයෙ පාරක් කෝල් එකක් අරන් එයාට වෙච්ච සිදුවීම කියලා කියනවා මං අද එන්න ටිකක් පරක් වෙනවා ඒ නිසා ඔයගොල්ලන් මං එනකම් බලන් ඉන්නේ නැතුව වැඩ ටික පටන් ගන්න කියලා. ඊට පස්සේ ඉතින් එහෙමම ටැක්සි එක එනකම් බලන් ඉන්න ඇන්ජලාට මහන්සියටත් එක්කම මෙතන පොඩ්ඩක් නිින්ද යනවා. හැබැයි ඒකෝරම අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා තව කවුරු හරි මෙතන කැමරාවකින් ඇන්ජලා දිහා බලාගෙන ඉන්නේ කියලා. ඒත් ඒ කවුද කියලා නම් අපිට පෙන්නන්නේ නැහැ. කොහමද ඊළඟට ටැක්සි එකත් ඇන්ජලාව ගන්න මෙහෙට ඇවිත් එයාට කෝල් එකක් දීලා ඉක්මනටම එළියට එන්න කියනවා. ඇන්ජලාත් ඉතින් ඉන්න මං ඉක්මනට මෙනවා කියලා එළියට යන්න හදද්දිම මෙතන දොරක් දැන් ඇරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඒකත් ලොක් වෙලා. ওই දේවල් එක ඉතින් දැන් ඇන්ජලාට තවත් කේන්ති. මොනවා වුණත් දැන් එයා මේක අරගන්න එයාගේ මෙහි සිකියුරිටි යාළුවෝ වෙන කාල්ට කතා කරත් එයාගේ කිසිම ආන්සරයකුත් නැහැ. එයා ඉතින් සාමාන්‍යයෙන් හැමතිස්සෙම වගේ මෙතන ඉන්න කෙනෙක් වුණා දැන් එයා මෙතන පේන්නේ නැහැ. කොහමද දැන් ඔය හේතුත් එක්ක ඇන්ජලා අර පාකින් ගරාජ් එකේදී ටිකකට කලින් එයාට හම්බුණ අලුත් සිකියුරිටිට කියලා උදව්වක් ගන්න ගියාම එයාත් දැන් මෙතන පේන්නේ නැහැ. ඒත් එක්කම ඔය වෙලාවේදී ඇන්ජලාව ගන්න ආපු ටැක්සි එකත් එයාව දාලා යනවා ඇන්ජලා එන්න පරක් වුණ නිසා. ඇන්ජලා ඉතින් එයාට කෝල් එකක් අරන් එයාව කොහම හරි නවත්ත ගන්න හැදුවත් මෙතන සිග්නල් නැති එක තමයි යවුල. ඒ නිසා ටැක්සි එක මෙතනින් යනවා. ඒත් එක්කම මේක ඇවිල්ලා නත්තල් රාත්‍රිය නිසා ලේසින් ආපහු ටැක්සි එකක් හොයාගන්නත් බෑ කියලා ඇන්ජලා දන්නවා වගේම ඒ හේතුවත් එක්ක එයා තවත් කලබල වෙලා ඉන්නේ. මොනවා වුණත් ඊට පස්සේ වැඩි වෙලාවක් යන කලින් මෙහෙත් සම්පූර්ණයෙන්ම ලයිට් ඔෆ් වීගෙන යනවා. ඔය වෙලාවේදී ඇන්ජලා මං තාම මෙහි ඉන්නවා කියලා කෑ ගැහුවත් කාටවත් එයා වැහෙන්නේ නැහැ. කෙලින්ම කියනවා නම් දැන් මෙතන කට්ට කළුවරයි. මේ වෙලාවේදී ඇන්ජලාගේ හිතට පොඩි බයක් දැනුණත් එයාගේ හිත ශක්තිමත් කරගෙන එයාගේ ෆෝන් එකේ එළිය පාවිච්චි කරලා හිමීට ඉස්සරහට යනවා. ඒ කියන්නේ මෙහෙන් එළියට යන්න තියෙන තැන හොයාගෙන. ඒත් ඉතින් එක තැනකදී ඇන්ජලාගේ කකුල පැටලිලා යව බිමට වැටෙනවා. හැබැයි ඊනකට ඇන්ජලා ආපහු නැගිට්ටත් එයාගේ පිටිපස්සේ අමුතු විදියට යට කලින් හම්බුන සිකියුරිටි හිටගෙන ඉන්නවා. ඒ වගේම එයා එක සැරේට ක්ලෝරෝෆෝම් දාපු ලේන්සුවක් ඇන්ජලාගේ මූණට තද කරලා යව සිය නැති කරනවා. දැන් ඉතින් ওই විදිහට ඇන්ජලාට සිහිය නැති වෙනවා වගේම ආයෙට සිහියේදී එයා ඉන්නේ වෙනම තැනක. කෙලින්ම කියනවා නම් දැන් ඇන්ජලා මේ ඉන්නේ පාකින් ගරාජ් එකේ හිටපු සිකියුරිටිගේ කැබින් එකේ. ඒ වගේම මේ වෙද්දී ඇන්ජලාගේ සම්පූර්ණ ඇඳුමත් වෙනස් වෙලයි තියෙන්නේ. ඒක ඉතින් එයාටත් තේරෙනවා. ඒ වගේම එයාගේ එක කකුලක් දන්වැලකින් ගැට ගහලායි තියෙන්නේ. එයාට කොහෙටවත් යන්න බැරි වෙන්න. ටිකකින් කොහමරි ඇන්ජලාට වමන යන්න වගේ ඇවිත් එයාට වමනෙත් යනවා. හැබැයි ওই වෙලාවේදී මේ සිකියුරිටි ඔයාලට බය වෙන්න කිසිම දෙයක් මෙතන නැහැ. ඔයා අසනීප වෙලා වැටිටයි හිටියේ. ඒකයි ඉතින් මම ඔයාව මෙතනට ගෙනාවේ කියලා මෙතන පිරිසිදු කරලා ඇන්ජලාව ආයේ පුටුවෙන්ම තියෙනවා. හැබැයි ඇන්ජලාට තේරෙනවා මේ වෙන්න යන්නේ නම් හොඳ දෙයක් නෙමෙයි කියලා. ඒ වගේම ඇන්ජලාට මතක් වෙනවා මේ ඉන්න සිකියුරිටි කලින් එයාට කන්නෙන්න ගියපු කෑම මේසේ තමයි දැන් එයාට මේ ලෑස්ති කරලා තියෙන්නේ කියලා. කොහමද ටිකකින් ඇන්ජලා මේ සිකියුරිටිට පේන්නේ නැති විදියට හිමීට එයාගේ කකුලේ දම්වැල ගලවන්න ගියත් ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මේ සිකියුරිටි අපි දෙන්න එහෙනම් පොඩ්ඩක් අඳුරත් ගමු. මගේ නම ඉතින් තෝමස් කියලා සිකියුරිටියව ඇන්ජලාට අඳුන්වලා දෙනවා. මොනවා වුණත් මේ තෝමස්ට නම් ඇන්ජලාගේ නම අමුතුවෙන් දැනගන්න අවශ්‍ය නැහැ. මොකද එයා දන්නවා ඇන්ජලාගේ නම ඇන්ජලා කියලා. ඒත් එක්කම එයා අපි එනම් පොඩ්ඩක් රිලැක්ස් වෙන්නත් එක වයින් ටිකක් බොමු කියද්දි ඇන්ජලා කියනවා මං තමසේ මේ කරන්න යන දේ මොකද්ද කියලා නම් දන්නේ නැහැ. හැබැයි මේ මොකක් වුණත් මුලින්ම මාව මේ විකාරයෙන් ගලවලා දානවා කියලා ඇන්ජලා ටිකක් තරහින් එයාට කියනවා. ඒත් එතකොටම ඒ කතාවට තෝමස්ට පොඩ්ඩක් කේන්ති ගියත් එයා ඒ කතාව මගහැරලා දිගටම මේ වයින් ගැනයි එයා මේ රාත්‍රියට හදපු කෑම ගැනයි කියවන්න පටන් ගන්නවා. ඊළඟට ඉතින් ඇන්ජලා ගොඩක් බැගෑපත්ව තෝමස්ට කියනවා මට පවුලක් ඉන්නවා ඒ අය මං එනකන් දැන් බලාගෙන ඉන්නවා ඒ නිසා මට දැන් ගෙදර යන්න දෙන්න කියලා. හැබැයි මේ තෝමස් නම් එතකොට කියන්නේ ඔය අනිත් අය ගැනම හිතලා වැඩක් නැහැ. ඔයා ගැන ටිකක් හිතන්න ඕනේ. ඉතින් අන්න එහෙම හිතලා අද ඔයා මාත් එක්ක මෙහෙම කෑම ගමු කියලා තෝමස් මෙයාට කියනවා. කොහමද ඊළඟට ටිකක් වෙලා යද්දි මේ තෝමස් හැසිරෙන්න සහ කතා කරන විදිහෙන් ඇන්ජලාට තේරෙනවා තෝමස් කියන්නේ ටිකක් විකෘති මානසිකත්වයක් තියෙන එයාට කැමැත්තෙන් ඉන්න කෙනෙක් කියලා. ඉතින් ඒ නිසා ඊළඟට ඇන්ජලා බොරුවට යාට කියනවා ඔයා මං ගැන බොරු බලාපොරොත්තු තියාගත්තට වැඩක් නැහැ. මොකද මට මේ වෙද්දිත් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. එයා මං වැඩ කරන්නේ මෙහෙ කියලාත් දන්නවා. මං අද මෙච්චර පරක්කු නිසා සමහර විට දැනටමත් එයා මාව හොයාගෙන මෙහෙට එනවත් ඇති කියලා ඇන්ජලා මෙයාට කියනවා. හැබැයි ඉතින් ඇත්තටම ඇන්ජලාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ. මොනවා වුණත් ඊළඟට මේ වෙලාවේදී තෝමස් ඔය කතාව අහලා අවුල් ගිහිල්ලා වගේ ඇන්ජලාගෙන් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ නම සහ එයා වැඩ කරන්නේ කොහෙද වගේ ගොඩක් විස්තර අහලා දැනගන්නවා. ඊළඟට ඉතින් ওই විස්තර දැනගත්ත තෝමස් ඔය කිව්ව විදිහට නම් එයා දැනටමත් මෙහෙට ඇවිල්ලා ඉන්න ඕනේ. ඒත් ඉතින් එයා තාම මෙහෙට ආවේ නැහැ නේ කියලා කියන ගමන් ඇන්ජලාට කියනවා මම දන්නවාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ කියලා. හැබැයි ඉතින් ඔයා බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ කියලා නම් මම දන්නවා. ඉතින් ඒ නිසා මට පුළුවන් ඒ කෙනා වෙන්න.
ඒ වගේම ඔයාලා කිව්ව බෝයිෆ්‍රෙන්ඩ් කෙසේ වෙතත් දැන් ඔයාගේ අක්කයි අම්මයි ඇතුළු පවුලේ අය නම් ඔයා පරක්කු ඇයි කියලා කලබල වෙලා ඇති. ඉතින් ඒ නිසා දැන් ඒ කට්ටියට කෝල් එකක් ගත්තා නම් හොඳයි කියලා තෝමස් ඇන්ජලාගේ අක්කාගේ ඉඳන් එයාගේ පවුලේ අයගේ නමුත් කියාගෙන යනවා. දැන් ඉතින් ওই දේවල් එක්ක ඇන්ජලාට තේරෙනවා මෙයා නිකන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. මෙයා ඇවිල්ලා එයා ගැන ගොඩක් විස්තර හොයලා දැනගත්ත කෙනෙක් කියලා. ඒත් එක්කම ඊළඟට මේ තෝමස් ඇන්ජලාට කියනවා දැන් එහෙනම් ඔයාගේ අක්කාට කෝල් එකක් අරන් එයාට සක නොහිතෙන්න අද ඔයාට හෙන්න බෑ කියන මොකක් හරි බොරුවක් කියන්න කියලා. එතකොට ඉතින් ඇන්ජලා මෙතන තියෙන ලෑන්ඩ් ලයින් එකෙන් එයාගේ අක්කට කෝල් එකක් කරන් කියනවා මං ගෙදර ආවා ඒත් මගේ ඇඟට හරි නෑ වගේ මං හිතන්නේ මට වුණ ඒ නිසා මට අද එන්න බැරි වෙයි ඒකට ඉතින් තරහ වෙන්න එපා කියලා. එතකොට ඉතින් ඇන්ජලාගේ අක්කත් ඒ කතාව විශ්වාස කරලා කියන්නේ එහෙනම් ප්‍රශ්නයක් නෑ ඔයා අද විවේක අරන් හොඳ වුණාට පස්සේ හෙට මේ පැත්තේ එන්න කියලා. ඇන්ජලාත් ඊළඟට හරි හෙට මං එහෙනම් එන්නම් කියලා කෝල් එක කට් කරනවා. දැන් ඉතින් තෝමස්ටත් හරි සතුටුයි එයා කියපු විදිහටම ඇන්ජලා වැඩේ කරපු එකට. ඒකත් එක්ක ඉතින් තෝමස් ඇන්ජලාට තෑග්ගක් විදිහට එක බොක්ස් එකක් දෙනවා ඕපන් කරලා බලන්න. ඇන්ජලාත් ඉතින් ඒක ඕපන් කරලා බැලුවම ඒක ඇතුලේ තියෙන්නේ වීඩියෝ ටේප් එකක්. එතකොට ඉතින් තෝමස් hina වෙන ගමන් හරි ඔයාලා දැන් මේක බලන්නනේ ඕනේ. අපි එහෙනම් මේක දැන් බලමු කියලා මෙතන ප්ලේයර් එකට ඒක දාලා එක ප්ලේ කරනවා. බැලින්නම් ඒකේ තියෙන්නේ ලිෆ්ට් එකේ කැමරාවෙන් ගත රෙකෝඩින් එකක්. ඒ කියන්නේ ඔයාලට මතක ඇති අද කතාව මුලදිම ඇන්ජලාගෙන් ජිම් කියලා පුද්ගලයෙක් ඇවිත් සමාවිල්ලුවා එයාට වැඩි වෙලා ඉන්න වෙලාවක ඇන්ජලාට කරදර කරාට සමා වෙන්න කියලා. ඉතින් ඇත්තටම එයා එදා ඇන්ජලාට ලිෆ්ට් එක ඇතුලේ කරදර කරන්න උත්සාහ කරන එක තමයි දැන් මේ තෝමස් රෙකෝඩ් කරගෙන ඇන්ජලාට පෙන්නන්නේ. මොනවා වුණත් ඒ සිද්ධිය දකිද්දි මේ තෝමස්ටත් ඒ ජිම් කියන පුද්ගලයාත් එක්ක ගොඩක් තරහයි. ඒත් එක්කම ඊළඟට තෝමස් අපි එහෙනම් දැන් පොඩ්ඩක් එළියට යමු. මොකද මට වඩ දෙන්න තව තෑග්ගක් තියෙනවා කියලා එයාගේ බැටන් එකත් අරගෙන ඇන්ජලාගේ කකුලේ දම්බෙල ලියන්න පටන් ගන්නවා. ඒත් උතනදී ඇන්ජලා කකුලේ දම්බෙල ලිහපු ගමන් ළඟ තිබ්බ ගෑරොප්පුවෙන්ම තෝමස්ගේ පිටට ඇනලා මෙහෙම පැන ගන්න ගියත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මොකද තෝමස්ට හොඳටම කේන්ති ගිහින් එයා ආයෙ කොහමරි ඇන්ජලා වල්ලගෙන මේ පාරේගේ අත් දෙක පිටිපස්සට ගල්ලා එයාගේ අත්වලට මාංචු දානවා. ඒත් එකම තෝමස්ගේ බල්ලත් දැන් හයියෙන් බුරන නිසා එයා උවත් කොහමරි සංසුන් කරලා ඇන්ජලාට තායයි කියන්නේ මට ඔයාට කරදරයක් කරන්න ඕනේ නෑ. ඒ නිසා පොඩ්ඩක් සංසුන් වෙලා ඉන්න කියලා. කොහමරි ඊළඟට තෝමස් ඇන්ජලාවයාගේ කාර් එකෙන් දාගෙන අපි එනම් පොඩි රවුමක් යමු කියලා ඉස්සරහට යනවා. ඔය වෙලාවේදී ඇන්ජලා දැන් මෙයා එළියට යන්නේ හදන්නේ කියලා හිතුවත් ඇත්තටම තෝමස් එළියට යන්නේ නැහැ. ඇත්තටම මෙයා යන්නේ මේ පාකින් ගරාජ් එකේම ඊළඟ ලෙවල් එකට. ඒ කියන්නේ මේගොල්ලන් ඉන්න පාකින් ගරාජ් එකටත් පහලින් තියෙන පාකින් ගරාජ් එකට තමයි දැන් මේගොල්ලන් යන්නේ. ඒ ඉතින් වෙන මොකටවත් නෙමෙයි ඇන්ජලාට යාගේ නත්තල් තෑග්ග පෙන්වන්න. ඉතින් මේ තෑග්ග ඇවිල්ලා වෙන මොකුත් නෙමෙයි. එයාට කරදර කරන්න හදපු ජිම්. කලින් ඉතින් මේ ජිම් ගෙදර යනවා කියලා ගියාට එයාට ගෙදර යන්න බැරි වෙලා. මොකද මේ තෝමස් එයාව අල්ලගෙන පුටුවකට තියලා මෙතන හිර කරලා. දැන් මේ ජිමුත් දඟලන්නේ එයාගේ මේ ටේප් ටික ගලව ගන්න බැරුව. ඇන්ජලාත් ඉතින් දැන් තෝමස්ට කියන්නේ ඇයි මෙහෙම දෙයක් කරන්නේ එයාට යන්න දෙන්න කියලා. එතකොටම තෝමස් කියන්නේ අයියෝ එහෙම කියන්නේ එයා හැදුවාව රේප් කරන්න. එයා එහෙම කරන්න හදපු පළවෙනි කෙනත් ඔයා නෙමෙයි. මොකද මං එයා එහෙම ගොඩක් අයට කරනවා දැකලත් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා දැන් අනිත් අය වගේ නෙමෙයි කියලා එයාට මේ බැටන් එකෙන් පැහැදිලි කරන්න කියලා තෝමස් කියනවා. එතකොට ඇන්ජලා කියන්නේ එදා යා හොඳටම බීලයි හිටියේ. ඒ වගේම එදා වෙච්ච දෙයට යමගෙන් සමාවත් ගත්තා. මං එයාට සමාවත් දුන්නා. ඇත්තටම එයාට පවුලක් වගේම ළමයිනොත් ඉන්නවා. ඒ නිසා එයාව අතහැරලා දාන්න කියලා ඇන්ජලා කියනවා. හැබැයි ඉතින් දැන් ඇන්ජලා ඔහම එයාට යන්න දෙන්න කියලා කියන සැරයක් ගානේ තෝමස්ට හොඳටම කේන්ති යන එක තමයි වෙන්නේ. ඉතින් ඒ නිසාම පස්සේ මේ ඇන්ජලාම මේ බැටන් එකෙන් තෝමස්ට පහර දීලා මෙහෙම පැන ගන්න අරමුණින් තෝමස්ට කියනවා හරි මං එයාට ඕකෙම පහර දෙන්නම්. ඒකට ඉතින් මුලින්ම මගේ මේ මාංචු ටික ගලවන්න කියලා. එතකොටම තෝමස් නෑ ඔයා කාටවත් පහර දෙන්න ඕනේ නෑ. මට ඔයාගේ වචන විතරයි ඕන වෙලා තිබ්බේ. දැන් ඉතින් ඒකත් ලැබුණානේ. ඒ නිසා මම මේ වැඩේ කරන්නම් කියලා තෝමස් කාර් එකෙන් බැහැලා ජිම් ගාවට යනවා. එයා ඉතින් එහෙම යන්නේ ඇන්ජලාට කාර් එකෙන් බහින්න උත්සාහ කරන්න එපා කියලා. මොනවා වුණත් දැන් ওই විදිහට තෝමස් ජිම් ගාවට ගිහින් තමුන්ට ඕන විදිහට ගෑනු ළමයින්ට කරදර කරන්න බෑ. විශේෂයෙන්ම ඇන්ජලාට කරදර කරපු එක තමයි තමස කරපු ලොකුම වැරද්ද කියලා තෝමස් යාට බැටන් එකෙන්ම පහර දෙන්න යද්දී ඇන්ජලා හයියෙන් කෑ ගහනවා ඔය වැඩේ කරන්න එපා කියලා. එතකොට ඉතින් තෝමස්ටත් එක කරන්න හිතෙන්නේ නැතුව වගේ යනවා. ඒ නිසා ආපහු යා කාර් එක පැත්තට එන්න ගිහින් එකපාරටම නැවතිලා මේ බැටන් එකෙන්ම ජිම්ගේ මූන්ට එක දිගටම පහර දීගෙන යනවා. ඇන්ජලා එක කොච්චර නවත්තන්න කිව්වත් තෝමස් එක නවත්තන්නේ නැහැ. එයා මේ බැටන් එකෙන්ම ජිම්ගේ මූණ චප්පන් වෙලා මූණ සම්පූර්ණයෙන්ම ලේවලින් වැහෙන ගානට එයාට පහර දීලා ආයෙමත් කාර් එකට එනවා. ඒත් තාමත් මේ ජිම් මැරලා නැහැ. දැන් ඉතින් තෝමස්ට තවත් කේන්ති ගිහිල්ලා තියෙන්නේ ඇන්ජලා ජිම්ව බේරගන්න මෙච්චර උත්සාහ කරන එකට. මොනවා වුණත් දැන් තෝමස් ඇන්ජලාවත් අරන් කාර් එකෙන් මෙතන යන්න හදදී ඇන්ජලා කියනවා අපිට යාව මෙතන දාලා යන්න බෑ. ඒ නිසා එයාට අපි උදව් කරමු කියලා. එතකොට ඉතින් තෝමස් ඔව් එයාව අපිට මෙතන දාලා යන්න බෑ කියලා කාර් එක ස්ටාර්ට් කරලා ඒක හයියෙන් ඉස්සරහට පැදගෙන ගිහින් ජිම්ව බිත්තියත් එක්කම හප්පලා දානවා.
ඇත්තටම ඉතින් ජිම්ව කාරකටයි බිත්තියරයි චප්පන් වුණ පළවෙනි පාරම එයාගේ ශරීර අභ්‍යන්තරයේ තියෙන බඩවැල් වගේ දේවලුත් එළියට එනවා. ඇන්ජලාටත් දැන් මේක හිතාගන්න බෑ. ඒත් ඉතින් තෝමස් කිසිම අනුකම්පාවකින් තොරව තව දෙපාරක්ම එයාව හප්පලා ජිම්ගේ සම්පූර්ණයෙන්ම චැප්ටර් ක්ලෝස් කරලා දානවා. ඊට ඉතින් ඔක බලන් ඉන්න බැරි වුණ ඇන්ජලා කොමරි කාර් එකේ එයාගේ පැත්තේ දොර ඇරගෙන එළියට පැනගෙන පාකින් ගරාජ් එකේම තව පැත්තකට දුවගෙන යනවා. ඒ කියන්නේ කාගෙන් හරි උදව් ගන්න අරමුණෙන්. තෝමසුත් එයාව නවත්තන්න හැදුවත් ඒක මේ වෙලාවෙදි කරන්න අමාරුයි කියලා තේරුණ නිසා එයා මේ මරපු මිනිහගේ බොඩි එක මුලින්ම අතුරුදහන් කරන්න තීරණය කරනවා. ඔය අතරම ඇන්ජලා මුලින්ම එයාගේ පිටිපස්සට වෙලා තියෙන අත් දෙක කොමරි ඉස්සරහට අරගෙන ඊට පස්සේ කෙලින්ම යනවා තෝමස්ගේ කැබින් එකට. මොකද ඒක ඇතුලේ තමයි හැමදේම තියෙන එයාගේ හෑන්ඩ් බෑග් එක තියෙන්නේ. ඒත් ඉතින් ඒක ගන්න ලේසි වෙන්නෙත් නෑ මේක ඇතුලේ තෝමස්ගේ බල්ලවකට ගහලා තියෙන නිසා. හැබැයි ඒ කොහොමනත් ඇන්ජලා ලොකු ගේම් එකක් දීලා එයාගේ හෑන්ඩ් බෑග් එක ගන්නවා. ඒත් ඉතින් ආයෙකට බල්ලා පැනලා ඒක ඇදලා ගනිද්දී ඇන්ජලා කොමරියාගේ ෆෝන් එක විතරක් හරි අරගෙන මෙතනින් එළියට යනවා. කොමරි ඉතින් දැන් ඇන්ජලා try කරන්නේ කොමරි මේ ෆෝන් එකෙන් පොලිසියව මෙහෙට ගෙන්න ගන්න. මොකද දැනුත් මෙහි හැමතැනම වගේ වැහිලා තමයි තියෙන්නේ. ඒත් එක්කම දැන් ඇන්ජලා යාගේ ෆෝන් එකට සිග්නල් අහුවෙන තැනක් හොයන් යද්දී ෆෝන් එකට ලාවට වගේ සිග්නල් අහුවෙන තැනක් ඇන්ජලාට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ තමයි මේ ගේට්ටුවෙන් එහා පැත්ත. දැන් ඉතින් ඇන්ජලා කොමරි මේ ගේට්ටුවෙන් එළියට අමාරුවෙන් යාගේ ෆෝන් එක දාලා 911 එකට ඩයල් කරනවා. හැබැයි වැඩේ කියන්නේ මේක ඩයල් වෙද්දිම ඇන්ජලාගේ අතින් ෆෝන් එක බිමට වැටෙනවා. ඒක ඉතින් දැන් ආයේ ගන්න හැකියාවකුත් නැහැ. ඊට අමතරව තෝමසුත් මේ පැත්තට ඇවිදන් එන සද්ද ඇහෙනවා. ඉතින් ඔය හේතුත් එක්ක ඇන්ජලාට මේ කෝල් එක දැන් කවුරු හරි ආන්සර් කරා කියලා තේරිලා හිමීට එයා කියනවා මගේ පස්සේ මිනිමරුවේ පන්නන ඒ නිසා මාව බේරගන්න එන්න කියලා. ඒ කියන්නේ මෙතනදී ඇන්ජලා යා ඉන්න තැනත් හරියටම පැහැදිලිව කියලා ඉක්මනට මෙතන යනවා. මොකද තෝමසුත් වැඩි වෙලාවක් යන කලින් මෙතනට එනවා. ඒත් ඉතින් දැන් මෙතන ඇන්ජලා පේන්නේ නෑ වගේම තෝමස් ඇන්ජලාගේ ෆෝන් එක දකින්නෙත් නෑ. කොහමද දැන් මේ වෙලාවේදී ඇන්ජලා කලින් එයා තෝමස්ගේ කැබින් එකට ගිය වෙලාවේදී අරන් තියෙන කී කාඩ් එකක් යූස් කරලා කොහමද ආපහු එලිවේටර් රූම් එකට යනවා. ඒත් වැඩි වෙලාවක් යන කලින් ඕක තෝමස්ට තේරිලා එයාත් මේ පැත්තට එද්දී ඇන්ජලා ඉක්මනටම ලිෆ්ට් එකෙන් උඩට යන්න කටයුතු කරනවා. හැබැයි වැඩි කියන්නේ දැන් මේ ලිෆ්ට් එකත් පිස්සු නටන්න පටන් ගන්නවා. ඒ නිසාම ඇන්ජලා ඉක්මනට මේ ලිෆ්ට් එක හරහා මෙහි ඉන්න අනිත් සිකියුරිටිට කතා කරලා උදව් ගන්න හැදුවත් ඒකෙන් දැන් කතා කරන්නේ තෝමස්මයි. එයා ඉතින් ඇන්ජලාට කියන්නේ මම ඔයාලට කරදරයක් කරන්නේ නෑ. මම ඔයාලට උදව් කරන්නයි හදන්නේ. ඒ නිසා ඔකෙන් එළියට එන්න කියලා. හැබැයි ඇන්ජලා එතකොටම තෝමස්ට පරුෂාකාරයට බැනලා තමු මොන දේ කරත් මම මේකෙන් එළියට එන්නේ නෑ කියලා තමයි කියන්නේ. ඉතින් ඊළඟට තෝමස් කරන්නේ ඇන්ජලා ඉන්න ලිෆ්ට් එක උඩින් තවත් දොරක් ඇරලා මේ ලිෆ්ට් එක උඩට වතුර බටයක් දාන එක. කෙලින්ම කියනවා නම් දැන් මේ ඇන්ජලා ඉන්න ලිෆ්ට් එක ඇතුළට වතුර පිරෙන්න පටන් ගන්නවා. තෝමසුත් මෙහෙම වැඩක් කරන්නේ ඇන්ජලාව ඒක ඇතුළෙන් එළියට ගන්න. හැබැයි තාමටත් ඇන්ජලා මේක ඇතුළෙන් එළියට එන්න සූදානමක් නැහැ. ඒ නිසා තෝමස් ඊළඟට කරන්නේ එයා කලින්ම මරලා තියෙන මේ හිටපු කාල් කියන සිකියුරිටිගේ බොඩි එක මේ ලිෆ්ට් එක උඩට අතාරින එක. ඉතින් එහෙම යාව අතෑරපු පාර කෙලින්ම යාව මේක ඇතුළටම තමයි වැටෙන්නේ. දැන් ඇන්ජලාටත් මේක හිතාගන්න බෑ වගේම ඊළඟට යා කොහමරි ලිෆ්ට් එකෙන් එළියට එනවා. ඒත් එක්කම තෝමසුත් ඇන්ජලා ලිෆ්ට් එකෙන් එළියට ඇවිත් කියලා තේරුම් අරන් ඇන්ජලාගේ අඩිපාරවල් දිගේ යාගේ පස්සෙන්ම යනවා. ඔය අවස්ථාවලදීත් ඉතින් හැංගිලා ඉන්න ඇන්ජලාව තෝමස්ට අහුවෙන්න ඔන්න මෙන්න ගිහින් 99ට බේරිලා ඇන්ජලාට ආයේ පැනගන්න පුළුවන් වෙනවා. කොමර ඊළඟට ඉතින් දැන් තෝමස් දැන් මෙහෙම දුවන් ගියා ඇති කියලා හිතලා ඇන්ජලාව එයාගේ ගාවට ගෙන්න ගන්න දෙයක් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තෝමස් මුලින්ම එයාගේ කැබින් එකට ගිහින් ක්‍රිස්මස් සෝන්ග්ස් වගේක් ප්ලේ කරනවා. ඒවා පාකින් ගරාජ් එකේ තියෙන ස්පීකර්ස් වලින් ඇහෙන විදියට. ඊළඟට ඉතින් එයා කරන්නේ කැමරාව වලින් ඇන්ජලාගේ දිහා බලන් ඉන්න ගමන් නිදහසේ පොඩ්ඩක් ඩාන්ස් කරන එක. ඒත් එක්කම ඔය අතර ඇන්ජලාට පොරවක් හම්බ වෙලා එයා එකෙන්ම හතර වටේ තියෙන CCTV කැමරා කඩාගෙන යනවා. ඒ වලින් තමයි තෝමස් එයා දිහා බලන් ඉන්නේ කියලා තේරුම් අරන්. තෝමසුත් ඉතින් ඔවා දකිනවා. කොමරිලාට ඇන්ජලා දැන් එයාගේ ගාව පොරවකුත් තියෙන නිසා කෙලින්ම යන්නේ තෝමස්ගේ කැබින් එකට. ඒ කියන්නේ ඒකෙන් මෙයාට පහර දෙන්න. හැබැයි වැඩේ කියන්න ඕන දැන් එයා ඒක ඇතුලේ නෑ වගේම ඒක ඇතුලේ අලුත් වීඩියෝ එකක් ප්ලේ වෙලායි තියෙන්නේ. ඉතින් ඒ වීඩියෝ එකේ තියෙන ඇන්ජලාට සිහිය නැති වුණාට පස්සේ එයාගේ ඇඳුම් ඉවත් කරලා අලුත් ඇඳුම තෝමස් එයාට අඳවන එක. ඊට අමතරව ඒකේ තෝමස් ඇන්ජලාගේ ශාරීරය තනින් තන ස්පර්ශ කරන විදියක් තියෙනවා. දැන් ඉතින් ඕක දැක්කම ඇන්ජලාට හොඳටම තරහ යනවා වගේම යාට හොඳටම තේරෙන්න ගන්නවා තෝමස් කියන්නේ තනිකරම කාම විකෘතිකයෙක් කියලා. ඊළඟට ඉතින් ඔය හැම තරහකටත් මේක ඇන්ජලා පොරවෙම මේ ටීවී එක කඩලා දානවා. ඊට පස්සේ ඉතින් එයා කැමරා වලින් එක එක තැන්වල වෙන දේවල් බලන්න සම්බන්ධ කරලා තියෙන මොනිටර්ස් ටිකත් කඩන්න ගියාම තමයි දකින්නේ කලින් එයා 911 කතා කරපු එක ඇත්තටම පොලිසියට ලැබිලා දැන් පොලිසියනුත් මෙහෙට ඇවිත් කියලා. කොමර ඊළඟට ඉතින් ඇන්ජලාගේ පොලිස් ඔෆිස් එකෙන් උදව් ගන්න යද්දිම තෝමස් එයාගේ පිටිපස්සෙන් ඇවිත් ඇන්ජලාට කරන්ට් එක අල්ලලා එයාව මෙතනම සිහිය නැති කරලා දානවා. මොකද දැන් එයාත් මෙහෙට පොලිසියෙන් ඇවිත් යනවා කියලා දකිනවා වගේම එයා තේරුම් ගන්නවා ඇන්ජලාගේ මොකක්ම හරි වැඩක් නිසා තමයි මේගොල්ලොන්නුත් මෙහෙට ඇවිත් තියෙන්නේ කියලා. ඊළඟට කොමරි තෝමස් පොලිසියට සැක නොහිතෙන්න ඇන්ජලාව ඉක්මනටම හංගලා එයාගේ ලේ ගැවිච්ච ඇඳුමුත් මාරු කරගෙන පොලිසියයි ගාවට යනවා. දැන් ඉතින් මේ පොලිස් ඔෆිසර්ත් කියන්නේ එයාට මෙහෙ කවුරු හරි කෝල් කරලා උදව් ඉල්ලුවා. ඔයා ඉතින් එහෙම කෙනෙක් ගැන දන්නවද කියලා.
එතකොටම තෝමස් කියන්නේ එයා නම් එහෙම කවුරුත් ගැන දන්නේ නැහැ. මොකද හැමෝම වගේ මේ වෙද්දී ඒගොල්ලන්ගේ ගෙවල් වල ගිහිල්ලායි තියෙන්නේ කියලා. ඒත් ඉතින් මේ ඔෆිසර්ස්ලා දෙන්න කියනවා ඒගොල්ලන්ට මෙහෙ පොඩ්ඩක් චෙක් කරන්න ඕනි කියලා. ඊළඟට ඉතින් තෝමස්ුත් ඒගොල්ලන්ට ඒකට අවස්ථාව දීලා එයාගේ කැබින් එකට ගිහින් ඇන්ජලා ගැන බලනවා. ඒ කියන්නේ දැන් ඇන්ජලාව දාලා තියෙන එයාගේ කාර් එකේම ඩිකි එකට. කාර් එකේ ඩිකි එක ලොක් කරලා නිසායි ඇන්ජලාට එළියට එන්නත් බැරි. හැබැයි ඉතින් දැන් නම් ඇන්ජලාට සීය ඇවිල්ලා ඇති කියලා සැක කරන තෝමස් පොලිස් කාර් එකේ පැත්තට යද්දිම ආයෙ පාරක් හැමතැනින්ම ඇහෙන විදිහට මියුසික් ප්ලේ කරනවා. ඒ නිසා මේ වෙලාවේදී ඇත්තටම සීය ඇවිත් ඉන්න ඇන්ජලාට පොලිසිය කාර් එකෙන් මෙතනින් යනවා කියලා සද්ද ඇහිලා එයා උදව් ඉල්ලලා කෑ ගැහුවත් ඒ සද්ද පොලිසියට ඇහෙන්නේ නැහැ. අවසානට පොලිසියත් මෙහෙ චෙක් කරලා මෙහෙ ප්‍රශ්නයක් නැහැ කියලා හිතලා මෙහෙන් යන්න හදද්දිම ඇන්ජලා කාර් එකේ ඩිකි එක කඩාගෙන එළියට එනවා. ඇත්තටම ඉතින් ඒ සීන් එක තමයි අද කතාව පටන් ගනිද්දිම අපිට වෙන්නේ. කොමරිලට ඇන්ජලා පොලිසියගෙන් උදව් ඉල්ලන පොලිස් කාර් එක පැත්තට දුවන් ගියත් ඒගොල්ලන් දැන් පාකින් ගරාජ් එකෙනුත් එළියට ගිහින් ඉවරයි. මේ වෙද්දි මෙතන ඉන්නේ තෝමස්. දැන් ඉතින් තෝමස් ඇන්ජලාව දැක්කම යට ඇන්ජලා එක්ක තරහ ගිහින් ඇන්ජලාව අල්ලගන්න යාගේ බල්ලව ලිහනවා. කොමරි දැන් ඇන්ජලාටත් වෙන දේ හිතාගන්න බැරුව එයා හොඳටම බය වෙලා මේ බල්ලගෙන් බේරෙන්න දුවගෙන ගිහින් අවසානට කොමරි නවත්තලා තිබ්බ කාර් එකක ෂටර් එක කඩලා මේ කාර් එක ඇතුළට පැන ගන්නවා. ඒත් ඉතින් වැඩි වෙලාවක් යන කලින් බල්ලත් ඇන්ජලා ඉන්න තැන හොයාගෙන ඇන්ජලා ඉන්න කාර් එක ඇතුළට එන්න හදනවා. ඔය වෙලාවේදී ඉතින් ඇන්ජලා බල්ලට කාර් එක ඇතුළට එන්න නොදී ඉන්න ලොකු උත්සාහයක් දැරුවත් බල්ල ඇන්ජලාගේ අතකුත් හපලා මේක ඇතුළට එනවා. ඒත් ඊළඟට ඇන්ජලා එයාගේ අතේ තිබ්බ ටූල් එක පාවිච්චි කරලා මේ බල්ලගේ ඔළුවට මේක දිගට පහර දීලා අවසානට ඒ ටූල් එක බල්ලගේ ඔළුව ඇතුළටම යවලා තමයි ඌව මරලා කොහමරි මෙතනින් බේරෙන්නේ. මොකද බල්ලව මැරුවේ නැත්තම් ඇන්ජලාට තමයි ඌගේ කෑමක් වෙන්න සිද්ධ වෙන්නේ. හැබැයි දැන් ඒකෙන් බේරුණ ඇන්ජලා කොහමරි ආපහු තෝමස්ගේ කැබින් එකට යනවා ආයෙ පාරක් 911 කතා කරන්න. ඒත් දැන් නම් ඒගොල්ලන්ගේ ලයින් බිසි. තෝමස්ුත් දකිනවා ඇන්ජලාගේ බල්ලව මරලා තියෙන විදිය. ඇත්තටම ඉතින් ඔය සිදුවීමෙන් පස්සේ තෝමස්ට හොඳටම කේන්ති ගිහින් ඇන්ජලාව ගර්ල්ෆ්‍රෙන්ඩ් කරගන්න දඟලපු තෝමස් ඇන්ජලාව මරලා දාන්න තීරණය කරනවා. කොමරි ඊළඟට වැඩි වෙලාවක් යන්න කලින් ඇන්ජලා දැන් ඉන්නේ යාගේ කැබින් එකේ කියලා තේරුම් ගත්ත තෝමස් කැබින් එකට ගියාම ඇන්ජලා පේන්නේ නැහැ. මොකද එයා හැංගිලා ඉන්නේ. ඊට පස්සේ දැන් තෝමස් ඇන්ජලාව හැමතැනම හොයද්දී ඇන්ජලා එකපාරට එක තැනකින් මතුවලා ස්ප්‍රේ එකක් තෝමස්ගේ මූණටම ගහලා මෙතනින් පැනලා යනවා. ඒ කියන්නේ දැන් ඇන්ජලා මෙතනින් එළියට පැනගන්නේ කාර් එකක ස්මාර්ට් කී එකකුත් අරගෙන. ඒ නිසා එයාට ඒ කී එක යූස් කරලා අදාළ කාර් එකට නැගලා ඒක ස්ටාර්ට් කරගෙන යන්න පුළුවන් වෙනවා. දැන් ඉතින් ඇන්ජලාගේ එකම අරමුණ පාකින් ගරාජ් එකේ ගේට්ටුව කඩාගෙන හරි එහින් එළියට යන එක. ඒත් ඉතින් වැඩේ කියන්නේ ඇන්ජලා වැඩි දුරක් මේ කාර් එකෙන් යන්න කලින් තෝමස්ගේ කාර් එකෙන් ඇවිත් ඇන්ජලාගේ කාර් එක හප්පනවා. ඊළඟට ඉතින් ඔතන ඉඳලා මේ දෙන්න අතර කාර් වලින්ම ලොකු ෆයිට් එකක් යනවා වගේම ওই ෆයිට් එක අවසානයේ ඇන්ජලා ඉන්න කාර් එක කීපවතාවම පෙරලිලා ගිහින් ඇන්ජලාව ටිකකට 100 නැති වෙලා තමයි නවතින්නේ. මොන වුණත් ඊළඟට තෝමස් ඇන්ජලාට ප්‍රශ්නයක් නැද්ද කියලා බලන්න යනවත් එක්කම 100 නෑ වගේ රංගපෑමක් කරලා තියෙන ඇන්ජලා එකපාරටම නැගිටලා එයාගේ අතේ තිබ්බ උල් දෙකකින්ම තෝමස්ගේ ඇහැකට ඇනලා දානවා. දැන් ඉතින් ඒකත් එක්ක තෝමස් කලබල වෙලා කෑ ගහද්දී ඇන්ජලා යාගේ අත්වලට දාලා තියෙන මාංචු වලින්ම තෝමස්ගේ බෙල්ල හිර කරන් ඉන්නවා. කොමරි ඊළඟට ඒක ප්‍රතිඵලයක් විදිහට තෝමස්වත් ටික වෙලාවකට 100 නැති වෙනවා වගේම ඇන්ජලා තෝමස් ගාව තියෙන මාංචුවේ යතුරු අරගෙන එයාගේ මාංචුව ගලවලා ඒකෙන්ම තෝමස්ව කාර් එකේ හිර කරනවා. මේ වෙද්දී ඉතින් මේ කාර් එකේ පෙට්‍රල් ලීක් එකකුත් වෙන්න අරගෙනයි තියෙන්නේ. ටිකකින් තෝමස්ට ආපහු 100 ඇවිත් එයා ඇන්ජලාව අල්ලගන්න හැදුවත් ඇන්ජලා මෙතනින් පැන ගන්නවා. ඒකත් එක්ක තෝමස් ඇයි ඇන්ජලා මට මෙහෙම කරන්නේ? මං හැමදාම හිටියේ තනියම. දැනුත් අපිට එකතු වෙන්න පුළුවන්. ඒත් එකම තාමත් අපි දෙන්නට එකතු වෙලා නත්තල සමරන්න අවස්ථාව තියෙනවා කියලා කියද්දී ඇන්ජලා යාට අනුකම්පා කරලා එයාව මරන්නේ නැතුව පොලිසියට බාර දෙන අරමුණින් මෙතනින් යන්න හදනවා. ඒත් ඉතින් ඊළඟට තෝමස්ගේ හරිම මූණ එළියට එන්න අරන් එයා ගොඩක් පරුෂාකාරයට ඇන්ජලාට බනින්න පටන් ගන්නවා. ඒකත් එක්ක මේ වෙලාවේදී ඇන්ජලාට තවත් කේන්ති ගිහින් එයා තෝමස්ගෙන් අරන් තියෙන කරන්ට් එක අල්ලන ඩිවයිස් එක ඔන් කරලා එහෙනම් සුබ නත්තලත් තෝමස් කියලා ඒක මේ බිම දිගේ ගලාගෙන එන පෙට්‍රල් වලට අල්ලනවා. ඊළඟට පෙට්‍රල් වලට වැදුන ඒ ගිනි පුපුරු නිසා පෙට්‍රල් වලට ගිනි ඇවිලෙන්න පටන් අරන් මේ වෙද්දිත් වාහනේ ලීක් වෙන පෙට්‍රල් වලින් පෙඟිලා ඉන්න තෝමස්වත් පණ පිටින්ම ගින්නට පිච්චිලා ගිහින් අවසානට ඒ කාර් එකත් පුපුරලා යනවා. තෝමස්ගෙත් ඉතින් එතනින්ම chapter close. ඊළඟට ඒ ගින්න නිසා පාකින් ගරාජ් එකේ ටැප් ලයින් උත් ඔටෝම ඔන් වෙලා හතර වටේම ෂවර්ස් වලින් හැමතැනින්ම වගේ වතුර වැටෙන්න පටන් ගන්නවත් එක්කම ඒ නිසා ඇන්ජලාගේ ඇඟේ තියෙන ලේ පැල්ලමුත් යම් තාක් දුරකට හරි හේදිලා යනවා. මේ වෙද්දි ඉතින් ඇන්ජලා ගාව පාකින් ගරාජ් එකේ ගේට් එක අරින කී එකක් තියෙන නිසා ඒකත් අරගෙනම කෙලින්ම යට එළියට යන්න පුළුවන් වෙනවා. ඇත්තටම ඉතින් මේ වෙද්දි නත්තල් රාත්‍රිය නම් අවසාන වීගෙන ගිහින් ඊළඟ දවසත් උදා වීගෙන එන ගමනොයි තියෙන්නේ.
හැබැයි ඉතින් අවසානට ඇන්ජලා අමාරුවෙන් ඇවිදගෙන ගිහින් පාරේ හිටපු මිනිස්සුන්ගේ උදව්ව ඇතුව ළඟම තියෙන පොලිසියට ගිහින් මේ විස්තරය කියලා එයාගේ ජීවිතේ බේරගන්නවා. ඊළඟට ඉතින් ඔන්න ඔය විදිහට අපේ අද කතාවත් එන්ඩ් වෙලා යනවා. එහෙනම් ඉතින් අපේ අද කතාව ගැන ඔයාගේ අදහස මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති. හැබැයි අපේ channel එකට අලුත් යාළුවෙක් නම් වඩබලන් අපේ channel එක දැන් උනත් subscribe කරලා අපිත් එක්ක මේ දැන් උනත් එකතු වෙන්න. එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්නම්. එතකන් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝන්ටම එහෙනම් සුබ දවසක්.